ඔන්න ඉතින් අදත් වෙනද වගේම මගේ channel එකට ආදරෙන් ඔයාලව පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගමේ රසට වැව් මාළු කරි එකක් හදාගන්න විදිය. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා ඉන්නකෝ. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට වැව් මාළු ටික සුද්ද කරලා සෝද ගන්න ඕනේ. ඊට පස්සේ අපි වැව් මාළු එකට කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලවම් කරගෙන අපි මේ ටික පැත්තකින් තියන්න ඕනේ වහලා. මෙන්න මේ විදිහට කලවම් කරලා වහලා තියන්න ඕනේ. මං අද වැව් මාළු යන පේස්ට් එකක් හදාගන්නවා. ඒකට ඕනේ සුදු ලුණු ගෙඩි 3ක්, රතු ලුණු ගෙඩි ටිකක්, කරපිංචා ටිකක්, වේලිච්ච මිරිස් කරල් ටිකක්. සුදු ලුණු කොලත් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වේගෙන එනකොට අපි රතු ලුණු ටික දාන්න ඕනේ. ඊට පස්සේ ඒක චුට්ටක් කලවම් කරලා සුදු ලුණු ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ කරපිංචා, වේලිච්ච මිරිස් කරල් ටිකක් දාලා සාමාන්‍ය ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. ගොඩක් බෙද ගන්න එපා. රන්වන් පාට වෙනකොට ලිපෙන් අයින් කරගෙන පොඩි වංගෙඩියකට දාලා පේස්ට් එකක් එන ගානෙට හොඳින් තලා ගන්න ඕනි. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. මේ ඇති මේ ප්‍රමාණයට බෙදුනහම ඇති. මෙන්න මේ තියෙන මං හදාගත්ත පේස්ට් එක. දැන් අපි මේක පැත්තකින් තියලා ගම්මිරිස් ටිකක් මෙන්න මේ විදියට අඹර ගන්න ඕනේ. මේ මං ගලෙන් අඹරගත්ත ගම්මිරිස්. දැන් මේ පේස්ට් එක මේ ගම්මිරිස් එකට එකතු කරලා වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. වතුරත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි ඒ ටිකත් පැත්තකින් තියලා මාළු එක හදාගමු. අපිට අවශ්‍ය වෙනවා හීනියට කපාගත්ත ලුණු ටිකක්, රම්පෙ ටිකක්, සුදු ලුණු ටිකක්, කරපිංචා ටිකක්, අමු මිරිස් කරල් 2-3ක්, එනසාල්, කුරුඳු පොතු, කරාමු නැටි වගේම ගොරක ටිකකුත් මෙන්න මේ විදිහට ඕනි වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට වාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී අපි මේ සකසගත්ත ඒවා ටිකෙන් ටික එකතු කරගන්න ඕනේ. ඉස්සෙල්ලා අබ ටිකක් ඔයාලා දාලා බැද ගන්න. මට අබ ටික ඉස්සෙල්ලාම දාන්න බැරි වුණා. මේ විදිහට ලුණු, සුදු ලුණු, කරපිංචා මේ හැමදේම දාලා හොඳින් කලවම් කරගන්න. ලුණු කුඩු ටිකකුත් රසයේ ප්‍රමාණයට දාගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. මේ සියලුම දේවල් දාලා දැන් හොඳින් කලවම් කරගන්න. ගොඩක් කළු කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට බෙදගන්න. මං දැනුයි අබ ටිකක් එකතු කරගන්නේ. මට අමතක වුණා ඉස්සෙල්ලා එකතු කරගන්න. මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ උළුහාර ටිකකුත් එකතු කරලා මං අර හදාගත්ත පේස්ට් එකත් එක්ක එකතු කරපු ගම්මිරිස් හොද්ද දැන් එකතු කරන්නයි යන්නේ. මෙන්න මේ විදිහට එකතු කරලා තව මේ හොද්දට වතුර ටිකකුත් එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න.
ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ විදිහට පැහිගෙන එනකොට අපි මාළු එකින් එක එකතු කරගන්න ඕනේ. මෙන්න මේ ගානට එනකොට එකතු කරගන්න. ඇත්තටම හරිම සුවඳයි මේ වෙලාවේ මාළු කරි එක. පේස්ට් එක මං කිව්ව විදියට හදාගන්න ගොඩක් රසයි. එතකොට වැව් මාළු කරි එක. ඔයාලා මේ වෙලාවේ හැන්ද දාලා පොඩි කරගන්න එපා. මාළු පොඩි වෙනවා එතකොට හැන්ද දාලා කලවම් කරන්න ගියොත්. ඊට පස්සේ රෙදි කෑල්ලක් මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහටයි කලවම් කරගන්න ඕනේ. හැන්ද දාලා පොඩි කරගන්නේ නැතිව. මේ බලන්න මේ වෙලාවේ හරිම සුවඳක් එනවා. අපි තව පොඩ්ඩකින් මේක ලිපෙන් අයින් කරගමු. මෙන්න මේ ගානට තිබුණම ඇති. දැන් ලිපෙන් අයින් කරගන්න. අපි බලමු කොහොමද දැන් කියලා හදාගත්ත මාළු කරි එක. මේ තියෙන මං හදාගත්ත මාළු කරි එක හරිම සුවඳට පාටට රසට තියෙනවා. ඇත්තටම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න මේ විදිහට. මගේ channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට comment එකක් දාලා share කරන්න, like එකක් දාලා. ආයෙත් දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.